මායා රටේ මායා රජුගේ වර්ණනම් අග මෙහෙසිය දරුවන් නැති සොවින් පසූ අතර ඒ වෙනුවෙන් දෙවියන් නැදීමට පුරුදුව සිටියාය. දිනක් ඇය සිහින 3ක් දැක ඒ බව රජුට පැවසූ පසු බමුණන් ගෙන්වා ඒ සිහින පිළිබඳ විචාල කල්හි රජතුමනි, තුන් ලෝවටම අධිපති රජකුමාරයෙක් බිසවගේ කුස පිළිසීඳගෙන නමුත් උපන් නැකතට අනුව වයස 18දී මීමෙකුගේ පහරින් මිය ගොස් දේවාත්මයක් ලබන බවද බමුණන් විසින් හෙළි කළේය. බුදසිරු නම් ලද කුමරු කුඩා කල පටන් සතු නැල්ලීමටත් දඩයම් කිරීමටත් ඉතා දක්ෂයෙකු විය. පෙර ආත්මයකදී එකම මී දෙනකගෙන් කිරි උරා බීමේදී කිරි සියල්ල බුදසිරු කුමරු බීම නිසා මధుරමායා නම් කුමරු බුදසිරු කුමරු සමග කිරි වෛරයෙන් පසුවිය. මధුරමායා කුමරු බුදසිරු කුමරුගෙන් පලිගැනීමට උපායක් යොදා මීමෙකුගේ වෙස්ගෙන ගවයන් මරා දමමින් මිනිසුන් බියවද්දමින් කදිරගොඩ ප්‍රදේශය ලේ විලක් බවට පත් කළේය. මේ තොරතුරු දැනගත් බුදසිරු කුමරු ගුපුලු කුමාරවරු දෙදෙනා සහ පිරිවැද්ද සමග නැව් නැග උයන් ගොඩින් ගොඩ බැස මීමා සෙවීමට ගොපුලු කුමාරවරු ඉදිරියට යවා සෙසු පිරිස සමග යන අතරතුර වෙහෙසට පත්ව නුගරුකක් අසල නතර විය. නුගරුකෙහි තිබූ මීයක් දැක එය කැඩීමට උත්සාහ කළද අසාර්ථක වූ බැවින් බුදසිරු කුමරු පොරවෙන් ගසා නුගගස මුලින්ම කපා බිම හෙළීය. මීය කඩා සියලු දෙනා අනුභව කළ අතර නුගරුකට උපායශීලීව පලිගැනීමේ චේතනාවෙන් අරක්ගෙන සිටි මధుර මායා කුමරු මීමෙකුගේ වෙස්ගෙන බුදසිරු කුමරුට හා පිරිසට ඇන මරා දැමූහ. වේදනාවටත් කෝපයටත් පත් වූ ගොපළු කුමාරවරු මීමා මරා දමා මීමාගේ ශරීර කොටස් ගෙන කිරි උතුරවා ගත් බව සඳහන් වේ. අන්දක වග පොළු දෙකටයි ගන්නේ උගුරු දණ්ඩ ගිනි පිබින්ඩ ගන්නේ ඉයමොල්ල කිරිවල තයියර ගන්නේ මේ ලෙස කිරි උතු රංච පැවැත්නේ. උතුරවාගත් කිරි ඉසීමෙන් පසු කුමාරයාටත් මීමාටත් නැවත ප්‍රාණය ලැබූ බව සඳහන් වෙනවා. ප්‍රාණය ලැබූ මීමා වාහනය කරගත් කුමාරයා මංගර දෙවියන් නමින් දේවත්වයට පත් වුණා. මේක තමයි කිරිමඩුව ශාන්ති කර්මයේ උපත් කතාව. බෝගොට මඩුවක් හිමපේ කරති දෙවියන් වැඳලා අවසර ගනිති